අයිබෝවන් අද සිල්මුන් ප්‍රශ්න 50ක් අහන්න අපි ඉගෙන ගන්නවා. තව එක්කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද? එකිනෙකා එක්ක යාළු වෙන්න, කතා බස් කරන්න පුළුවන්. එහෙනම් අද ප්‍රශ්න ටික අහන්න යමු. ලේසි ඒවා අමාරු ඒවා ඇති. උත්තර දෙන්න උත්සාහ කරන ගමන් ඉස්සෙල්ලම ප්‍රශ්න ටික හරියටම අහන්න පුරුදු වෙලා බලමු. ඉරිමි මොයේ요? නම මොකද්ද? 어디에서 왔어요? කොහේ සිටද ආවේ? 몇 살이에요? වයස කීයද? තමාට වඩා බාලයෙක්ට තමයි එහෙම අහන්නේ. 몇 살이에요? 직업이 뭐예요? රැකියාව මොකක්ද? 가족이 몇 명이에요? පවුලේ කී දෙනෙක් ඉන්නවද? 형제가 있어요? සහෝදරයෝ ඉන්නවද? 결혼했어요? විවාහකයිද? 취미가 뭐예요? විනෝදාංශය මොකක්ද? 한국에 온 지 얼마나 됐어요? කොරියාවට ඇවිල්ලා කොයිතරම් කාලයක් වෙනවද? 한국어를 얼마나 배웠어요? කොරියානු බස කොයිතරම් ඉගෙන ගත්තද? 오늘 몇 시에 일어났어요? අද අවදි වුණේ කීයටද? 아침에 뭐 먹었어요? උදේට කෑවේ මොනවද? 점심은 누구랑 먹었어요? දහවල් ආහාරය ගත්තේ කවුරු එක්කද? 집에 어떻게 가요? ගෙදර යන්නේ කොහොමද? 보통 몇 시에 자요? 사මාන්‍යයෙන් නිදාගන්නේ කීයටද? 주말에 뭐 해요? සතියන්තේ මොනවද කරන්නේ? 친구를 자주 만나요? මිතුරියන් නිතර හමු වෙනවද? 요즘 날씨가 어때요? මේ දවස්වල කාලගුණය කොහොමද? 휴일에는 주로 뭐 해요? විවේක දිනවල මොනවද කරන්නේ? 오늘 기분이 어때요? අද හිතට කොහොමද? 요즘 스트레스 받는 일이 있어요? මේ දිනවල ආතතියට පත්වන දෙයක් තියෙනවද? 언제 행복을 느껴요? සතුටක් දැනෙන්නේ කොයි වෙලාවටද? 무서울 때 어떻게 해요? බිය දැනුන විට මොකද කරන්නේ? 제일 좋아하는 계절은 뭐예요? වැඩිම කැමති ඍතුව මොකක්ද? 슬플 때 뭐 해요? දුකක් දැනුණු විට කරන්නේ කුමක්ද? 기분이 나쁠 때 어떻게 해요? හිත නරක් වුණු වෙලාවක මොකද කරන්නේ? 친구와 싸운 적 있어요? මිතුරෙක් සමග රණ්ඩු වී තිබෙනවද? 어떤 음악을 들을 때 기분이 좋아져요? හිත සැනසෙන්නේ මොන වගේ ගීත ඇසූ විටදීද? 피곤할 때 보통 어떻게 쉬어요? මහන්සි වෙලාවට
한국 음식 중에 뭐가 제일 맛있어요? 코리아누 කෑම අතර රසම කෑම මොකක්ද? 커피를 좋아해요? 차 좋아해요? ඔබ කැමති කෝපිද නැත්නම් තේද? 영화 보는 거 좋아해요? चित्रपट බලන්න කැමතිද? 어떤 운동을 좋아해요? ව්‍යායාම වලින් කැමති මොනවටද? 책 읽는 것을 좋아해요? 봇 කියවන්න ආසයිද? 텔레비전을 자주 봐요? TV එක නිතර බලනවද? 유튜브 자주 봐요? YouTube එක නිතර බලනවද? 한국 드라마도 봐요? 코리아노 텔레나ट्‍යත් බලනවද? 어떤 색깔을 좋아해요? මොන පාටටද කැමති? 강아지 좋아해요? 고양이 좋아해요? කැමති බල්ලන්ටද පූසන්ටද? 다음 주에 뭐 할 거예요? ඊළඟ සතියේ මොනවා කරන්නද ඉන්නේ? 방학 휴가 때 뭐 하고 싶어요? පාසල් නිවාඩු කාලේ නැත්නම් නිවාඩු කාලේ මොනවද කරන්න ආස? 여행은 어디로 가고 싶어요? 자리කාවක් කොහෙටද යන්න ආස? 내년에 뭐 하고 싶어요? ඊළඟ අවුරුද්දේ මොනවද කරන්න ඕනේ? 한국에서 살고 싶어요? 코리아에 ජීවත් වෙන්න ඕනේද? 한국어를 왜 배우고 있어요? 코리아노 버스 ඇයි ඉගෙන ගන්නේ? 앞으로 어떤 일을 하고 싶어요? 이디리යට මොනවද කරන්න ඕනේ? 생일날에 뭐 받고 싶어요? උපන්දිනේට මොනවද තෑගි ලබන්න කැමති? 누구를 만나고 싶어요? කවුරුන්ද හමු වෙන්න ඕනේ? 어떤 사람이 되고 싶어요? මොන වගේ කෙනෙක් වෙන්නද ඕනේ? ගොඩාක් ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. කොරියානු බසෙන් සහ සිංහල බසෙන් කියන දෙකෙම මම කියුවා. මේ අතරින් ඔබට කවුරු හරි හම්බ වුණාම ගොඩාක් අහන්න පුළුවන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒකම උත්තර දෙද්දි ටිකක් අසීරුයි කියලා හිතෙන ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. 질문하고 대답해 보세요. ඉස්සෙල්ලම ප්‍රශ්නය අහලා පිළිතුරු ලියන්න නැත්නම් කියන්න උත්සාහ කරන්න. ඔබේ පිළිතුර පොතක ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔබට ඒකෙන් තව ටිකක් හිතන්න අවස්ථාව ලැබෙනවා. ඔබ ලියූ පිළිතුර තියාගෙන ඉන්න නැවතත් මම වීඩියෝ එකක් එකතු කරනවා මේ 질문 මේ ප්‍රශ්නවලට උත්තර විදිහට. ඔබට පිළිතුරු දෙන්න අසීරු ප්‍රශ්න තියෙනවද? ඒවා මොනවද කියලා පහතින් කමෙන්ට් කරලා තියන්නකෝ. එහෙනම් පිළිතුරුත් එක්ක තවත් පාඩම් වීඩියෝකින් හමු වෙමු.